අයිබෝවන් ඉතින් ගොඩක් කාලෙකින් මේ channel එකට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මා හිතුවා මේ channel එක දිගටම කරගෙන යන්න. මේකෙන් යම්කිසි අභිප්‍රේරණයක් වගේ ජීවිතේ වෙනස් කරගන්න අවස්ථාවක් හදාගන්න පුළුවන් නම් ඒක පෞද්ගලිකව මා ලබන සතුටක්. ඉතින් විශේෂයෙන් මට හිතුණා අද දවසේ මම සමහර points ලියාගත්තා මිස් වෙයි කියලා. ගොඩක් අයගේ මේ කම්මැලිකම කියන්නේ මොකක්ද? ඇයි මෙහෙම වෙන්නේ? කම්මැලිකම නිසා අපිට ජීවිතේ නැති වෙන්න පුළුවන් දේවල් මොනවාද? මෙහෙම කම්මැලිකමක් ඇති වෙන්න පුළුවන් හේතු මොනවාද? සහ ඒකට පිළියම් ටිකක් කතා කරන්න තමයි අද මම සූදානම් වුණේ. ඉතින් ඇත්තටම මිනිස්සු කම්මැලි වෙන්නේ කුමක් නිසාද? සමහර වෙලාවට එයාට ජීවිතේ අරමුණක් නැත්තම්, එයාට මොටිවේෂන් එකක් නැත්තම්, එයාට ඉලක්කයක් නැත්තම් එයා කම්මැලි වෙනවා. උදාහරණයක් විදිහට ඔබ හිතන්න ඔබ තවමත් ගෙදරින් යැපෙන, ඔබටම කියලා ෆියුචර් ප්ලෑන් එකක් හදාගෙන නැති, එහෙම නැත්තම් අම්මගෙන් තාත්තගෙන් යැපෙන කෙනෙක් නම් ඔබට සාමාන්‍යයෙන් අරමුණක් නැති වෙන්න පුළුවන්. ඔබට අරමුණක් නැති වුනහම ඔබට කරන්න දෙයක් නැති වෙනවා නේද? ඒ කියන්නේ ඔබ මොකක්ද කරන්න ඕනේ කියන එක ඔබ දන්නේ නැහැ. එතකොට ඔබ දන්නේම නැතුව කම්මැලිකමට භාජනය වෙනවා. ඒක කිසිම අරමුණක් නැහැ. ඔහේ ඉන්නම් වාරේ ලැබෙනවා දෙයක්, ඒක කනවා, එන්ජොයි කරනවා. ඒක නිසා ඔබට අරමුණක් නැහැ. එතකොට මේ කම්මැලිකම ඇති වෙන්න පුළුවන් හේතු ගොඩක් තියෙනවා. අපි එකෙන් එකක් දෙකක් ගමු. එකක් තමයි අභිප්‍රේරණයක් නැතිකම. ඒ කියන්නේ මට මේක කරාම මොකද්ද ලැබෙන්නේ? දැන් උදාහරණයක් විදිහට ඔබ හිතන්න ගොඩක් අය කැමති අමතර ආදායම් ක්‍රම වලට යන්න. හැබැයි ඔවුන් පටන් ගන්නකොට එන අර ශක්තිය, ඒ තිබ්බ ආසාව ටික කාලෙකින් නැති වෙන්න පුළුවන්. හේතුව තමයි එයා එක තැනකදී ඒක අත්තරින. ඒ කියන්නේ මේක මං කරන්න ඕනේ කියන අභිප්‍රාය නේද? එයාට අවශ්‍ය මොටිවේෂන් එක නැති වෙනවා. රයිට්? ඒක තව එකක් තමයි බය. සමහරුන්ට මේ කම්මැලිකම එන්න තියෙන විශේෂ දෙයක් තමයි බයයි. මේ මොකක් හරි දෙයක් පටන් ගන්න කවුරු හරි මාව විවේචනය කරයිද? සමහරවිට හොඳ කතිකව ඉන්නවා ලංකාවේ. සමාජයට දෙන්න පුළුවන් උපාධිය ගත්ත හොඳ කතිකයෝ කැමති ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා කතා කරා. නමුත් එයාලා බයයි. දැන් උදාහරණයක් විදිහට අපේ ලංකාවේ වගේ සමහරලාට වැරදුනොත් මිනිස්සු මොනා කියයිද, මට මොනා හිතේද, මොනා කරයිද, කමෙන්ට්ස් මොනා දායිද, එහෙම හිතනවා. ඉතින් එතකොට එයා ඒ බය නිසා සමහර වෙලාවට ඉස්සරහට එන්නේ නැහැ. එතකොට ඉස්සරහට එන්නේ නැතුව හිටියාම එයාගේ තියෙන දක්ෂතා ඔක්කොම මොකද වෙන්නේ? යටට යනවා. යන්න එයාට ජීවිතේ අරමුණක් නැති වෙනවා. එතකොට මේ බය නිසා කම්මැලිකම හෝ මේ බය නිසා එයා ජීවිතේ අසාර්ථක වෙයි. මම ඉස්සරහට ගිහිල්ලා මිනිස්සු ඉස්සරහට නිකන් කොන් වෙයි, එහෙම හිතන අයත් ඉන්නවා. ඊට පස්සේ ගොඩක් අයට සැලැස්මක් නැතිකම. මෙන්න මේක තියෙනවා මම පොයින්ට් අවුට් කරගත්තා. එයාට සැලැස්මක් නැත්තම් යන්න එතනත් පොඩි කම්මැලිකමක් එනවා. දැන් උදාහරණයක් විදිහට ඔබ හිතන්න ඔය මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න සැලසුම් කරනවා. ඒකේ ඔයා ඇත්තටම හරි ප්ලෑන් එකක් හදන්නේ නැහැ. ඔයාට හිතන දේවල් කරනවා. එතකොට ඔයා බිස්නස් එකක් කරද්දී ඔයා කොහොමද මේක මාකට් කරන්නේ? ප්‍රොඩක්ට් එක කොහොමද බ්‍රෑන්ඩ් කරන්නේ? කොහොමද මේක ලේබල් කරන්නේ? මේක මාකට් එකට යවන්නේ කොහොමද? සෝෂල් මීඩියා වල කරන්නේ කොහොමද? අපි මේ හැමදේම ප්ලෑන් කරන්න ඕනේ. රයිට්? අපි කාවද මේ සඳහා තෝරගන්නේ? මේ බ්‍රෑන්ඩ් එක මිනිස්සු අතට ගෙනියන්නේ කොහොමද? එතකොට මේකේ සැලසුමක් නැතුව ඔබ හිතන දේවල් කරොතින් අන්න එතනත් ඔයාලට පොඩි ගැටලුවක් එනවා. එක තැනකදී මේක ඔයාලට අත්හැරලා දාන්න. එතකොට ඔයාලට කම්මැලිකමක් එනවා. මේකයිමත් මේක දිහා බලන්න හිතෙන්නේ නැහැ, මේක කරන්න හිතෙන්නේ නැහැ. අන්න ඔය වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ තමයි ශාරීරික ශක්තිය අඩුවීම. ඒ කියන්නේ ඔයාට හරියට නිින්ද යන්නේ නැහැ නේ? එතකොට ඔයා හිතනවා, ඔයා ගන්න ආහාර ක්‍රමවේද, ඔයා ගන්න සමහර කෑම ඔයාට හරියන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම නිසා ඔයාට කම්මැලිකම කියන එක නිකම්ම ඇති වෙන්න පුළුවන් දෙයක්. රයිට්? එතකොට ඔබ මතක තියාගන්න ඕනේ ඊට අමතර ප්‍රධාන දෙයක් තියෙනවා මේ කම්මැලිකමට. අපි මේ යූස් කරන සෝෂල් මීඩියා, විශේෂයෙන් TikTok, Facebook, අපි හැමතිස්සෙම මේක උඩ යටට යනවා. එතකොට
අපි බලනවා මේකෙන්ම මොකක් හරි දෙයක් කරගන්න. දැන් අපි හිතමු ඔන්ලයින් හරහා දුම් විකුණන කෙනෙක් නම් එයා කරන්න ඕනේ ඒක තමයි. නමුත් එයා ඒකෙම ඉද්දි එයා ඕඩර් එකක් කරනකම් බලන් ඉන්නවා හෝ හැමතිස්සෙම සෝෂල් මීඩියා දිහා බලන් ඉන්නට හරියන්නේ නැහැ. එයාට ප්ලෑන් 2 එකක් තියෙනවා, ප්ලෑන් B එකක් තියෙනවානේ. මේක සෝෂල් මීඩියා කරන ගමන් ඊගාවට එයා මොකද කරන්න කියන එක. එතකොට එයා මේක යන ගමන් සෝෂල් මීඩියා ඔයාට ඔන්ලයින් ඉන්න පුළුවන්. හැබැයි මේක දිහාම ඔයා බලාගෙන හිටියොත් ඔයාට ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. ඔයාට කම්මැලිකමක් එන්න පුළුවන්. ඒතර ෆෝන් එක අතේ තියාගෙන මේක උඩට යටට යවනවා, එක දේවල් කරනවා. එතකොට ඔයා දන්නේම නැතුව ඔයා කම්මැලි වෙලා. එතකොට මේ කම්මැලිකම නැති කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් මම ඔයගලන්ට කියලා දෙනවා. රයිට්? එක තමයි ඔයා පොඩියට පටන් ගන්න. ලොකු දේවල් යන්න එපා. ඔයා පොඩියට පටන් ගන්න දේ ඔයා එන්ජොයි කරන්න පටන් ගන්න. උදාහරණයක් විදිහට ඔබ හිතන්න ඔබ පටන් ගන්නවා අමතර ආදායමක් සම්බන්ධව මොකක් හරි වැඩක්. රයිට්? එතකොට මේකෙදී ඔයා පටන් ගන්නවා මොකක් හරි සැලැස්මක්. අපි හිතමු ඔයා කණ්ඩායමක් එක්ක වැඩ කරන්න කියලා. පටන් ගන්න ඉස්සෙල්ලාම ඔයාගේ පළවෙනි සේල්ස් කරන්න එන කෙනාව හදා. ලොකු දේවල් කරන්න යන්න එපා. එයාව හොඳට මොටිවේට් කරන්න. ඔයා කරන මේ ජොබ් එක සම්බන්ධව සම්පූර්ණ විස්තරයක් යාට දෙන්න. ඔයා එතකොට ලීඩර් කෙනෙක් විදිහට ඔයා මොකක් හරි දෙයකට යොමු වුණා. ඔයා පොඩියට පටන් ගත්තා. අපි හිතමු ඔයා ගෙදර ඇඳුම් මහන කෙනෙක් කියලා. ඔයා එකකින් පටන් ගන්න. හෝ දෙකකින් පටන් ගන්න. අපි හිතමු කුඩා දරුවන්ගේ ඇඳුම් මහන කෙනෙක් කියලා. ඔයා එකකින් දෙකකින් පටන් අරන් මේක එන්ජොයි කරනවා. ඔයා හිතන්න ඔයාට පළවෙනි මාසේ රුපියල් 100ක ආදායමක් එනවා. ඊගා මාසේ ඔයාට එන්නේ රුපියල් 250ක ආදායමක්. ඔයාගේ බිස්නස් එක ග්‍රෝ වෙනවා. ඊගා මාසේ රුපියල් 500ක එන්න පුළුවන්. ඔබ ඉලක්කම් වලින් ඔබේ ලාභය හැදුවට ඔබ ස්ට්‍රැටජිස් වලින් ඔයාගේ බිස්නස් එක උඩ යනවා කියන එක දකින්න ඕනේ. අපි හිතන ඉක්මනට ෆෝසත් වෙන්න අමාරුයි. අපි හිතන ඉක්මනට අපිට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඒක අඩියෙන් අඩිය යන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම කියන්නම් අපි ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තේ නැති නිසා සමහර අය දැන් හිතනවා මම ඒ කාලේ ඉගෙන ගත්තා නම් කියලා. අපි හිතමු අපි A level කරන කාලේ අපි කට්ටි පැන හිටියා කරේ නැහැ. හැබැයි දැන් අපිට හිතනවා සමහර අයට අපරාධي මම මේ කාලේ ඉගෙන ගත්තා නම් කියලා හිතනවා. ඒතකොට ඔබ අද දවසේ මේ මොහොතේ ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. මේ මොහොතේ ගන්න තීරණය තමයි ඔයාගේ අනාගතයේ බලපාන. ඒතකොට ඔයා අනාගතයේ අද දවසේ ඔයා මේ ගන්න තීරණය ගන්න නැතුව අනාගතයේ ගිහිල්ලා හිතනවා අර දවසේ මම බිස්නස් එක පොඩියට පටන් ගත්තා නම් කොච්චර හොඳද කියලා. ඒ නිසා අද දවසේ ඔයා පොඩියට පටන් ගන්න. ඔයාගේ අරමුණ ඔයා මේක එන්ජොයි කරන හැමතිස්සෙම ඔයා රස විඳිනවා. මේකෙන් ආදායමක් එනවා. මේක එන්ජොයි කරනවා. ඔයා මේක වියදම් කරනවා. ඔයා shopping යනවා. ඔයා වාහනයක් ගන්නවා. ඔයා බැංක් එකට ගිහලා ලෝන් එකක් දාලා වාහනයක් ගන්නවා. ඔයාගේ ඊගාව ස්ටෙප් එක සඳහා ඔයා ඉන්වෙස්ට් කරන මේක එන්ජොයි කරා. හිමින් එන්ජොයි කරා. එතකොට තමයි ඔයාට මේක ලස්සන දෙයක් ඔයාට ලැබෙන්නේ. එතකොට මේක ඔයාට මම අර කිව්වා වගේ ඔයාගේ සැලැස්මක් තියාගන්න ඕනේ. එතකොට අරමුණක් තියෙන ඇයි මම මේක කරන්නේ කියලා. අරමුණ තමයි වැදගත් වෙන්නේ. ඔය අරමුණ ඇත්තරියොත් ඔයාට අර කම්මැලිකම එනවා. ඇයි ඔයා මේක කරන්න ඕනේ? ඔයා ලොකු දෙයක් හිතලා ඔයා වැටුණොත් අයමත් ඒක හදන්න බෑ. මං කියන තව දෙයක් ඇයි මම මේක කියන්නේ කියලා. ඔයාගේ අරමුණට යන්න ඕනේ හේතුව. ඔයාට ඩ්‍රීම් එකක් තියෙන්න ඕනේ. ඔයාට කරන්න පුළුවන් ඩ්‍රීම් එකක්. රයිට්? ඔයාට කරන්න පුළුවන් ඩ්‍රීම් එකක්. එක පාට ඔයාගේ දරුවෙක්ට කිව්වොත් ඔයා මේ O level කරන ළමයට A level පාස් වෙන හැටි කියලා දෙන්න ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ ළමයාට ඒ කාලේ විඳින්න දෙන්න. නැත්තම් මොකද දන්නවද වෙන්නේ? ඔයාගේ ඔළුවේ තියෙන ඩ්‍රීම් එක කරන්න පුළුවන් දෙයක් වෙන්නත් ඕන. මම ඒක කියන්නේ හේතුව තමයි මාළුවෙක්ට පියාඹන්න බෑ. මාළුවෙක්ට කවුරු හරි කිව්වොත් පියාඹන්න කියලා ඒක කරන්න බැරි දෙයක්. එහෙනම් එයා ඊගාවාත්මේ කුරුල්ලෙක් වෙලා ඉපදිලා තමයි පියාඹන්න ඕනේ. එතකොට ඔබ කරන්න පුළුවන් දෙයක්. ඔබ හිතන්න ඕනේ රයිට් මම පටන් ගන්න මෙන්න මෙතනින් මම මාසෙකින් මෙන්න මෙතනට යනවා. රයිට් මගේ බ්‍රෑන්ඩ් එක මෙන්න මෙතනට ගෙනියනවා. මම අමතර ආදායමක් හොයන්න කෙනෙක් නම් මම අමතර ආදායමෙන් මෙන්න මේ ඉන්කම් ප්ලෑන්ස් වලට යනවා කියලා ලස්සන සැලැස්මක් තියෙන්න ඕනේ. එහෙම තිබ්බතින් විතරයි ඔයාට මේ ගමන යන්න පුළුවන්. හරි. ඊට පස්සේ සමාජය වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඉන්න මිනිස්සු ඔයා වගේම කම්මැලිව ටිකක් නෑ. මේ මිනිස්සුන් අත්තරින්න වෙනවා. ඔයත් එක්ක ඉන්න මිනිස්සු හැමතිස්සෙම කතා කරන්නේ ඍණාත්මක දේවල් නම්. කිසිම
ඇඟට එන දෙයක් කතා කරන්නේ නැත්නම් ඕක කරලා හරියන්නේ නැහැ. ඕක වැඩක් නැහැ. ඕක කරපේ වැටිලා තියෙනවා. එහෙම මිනිස්සුත් එක්ක හිටියොත් ඔයා හැමදාම fail. right? ඔයා හැමදාම fail. ඔයාට එතකොට ඇඟට කිසිම ශක්තියක් එන්නේ නැහැ. මොකද ඔයා ඉන්නේ ශක්තියක් නැති මිනිස්සු එක්ක. ඔයා ආශ්‍රය කරන්න ඕනේ ඔයාට ගැළපෙන මිනිස්සු. එයාලා ඉදිරියට යන මිනිස්සු. එයාලට දැක්මක් තියෙන මිනිස්සු. එයාලා සාර්ථක වෙච්ච අය. අන්න ඒ වගේ අයත් එක්ක ඔයා ගියොත් ඔයාගේ මේ කම්මැලිකම දන්නේම නැතුව ඇඟින් ගිහිල්ලා ඔයා දන්නේම නැතුව ඔයා වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ඔයාට නිතර එක්සර්සයිස් ටිකක් කරන්න වෙයි. ශාරීරික ව්‍යායාම ටිකක් විනාඩි 20ක් විතර ඔයාට පටන් ගත්ත ගමන් උදේ නැගිට ගමන් සෝෂල් මීඩියා යන්න කලින් චුට්ටක් එක්සර්සයිස් ටිකක් කරලා ඩාඩිය ටිකක් දාගෙන ඔයාගේ වැඩ පටන් ගත්තොත් ඔයාට පුළුවන් ඒ කියන්නේ දවස සහ ඔයාගේ ඇඟ වෙහෙසනකොට ඔයාට එන අලුත් ජවයක්. ඒ ජවයත් එක්ක ඔයාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ මට බෑ කියන එක හැමතිස්සෙම ඇඟෙන් අයින් කරන්න ඕනේ. මට මේක කරන්න පුළුවන් කියන තැන ඉඳන් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ. එතකොට අපි හැමතිස්සෙම බෑ කිව්වොත් මේ ඇඟ හැමතිස්සෙම ඔයාට කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ. මේක රස විඳින්න උදේ පාන්දර නැගිට ගමන් ඔයාගේ තියෙන හීනට යන්න ඔයා ආස කරන දේ ගන්න ඔයා මේක එන්ජොයි කරන්න. විනාඩි ගාණක් විනාඩි 5ක් හෝ 10ක් ඔයා කැමති සයිලන්ට් මියුසික් එකක් දාගෙන ඔයාගේ ජීවිතේ ඔයා ගන්න කැමති දේ එන්ජොයි කරන්න. එතකොට ඔයා දක්ෂයෙක්. ඔයාට දක්ෂතාවය තිබ්බට ඔයාට ඕනකමක් නැත්තම් මේ කම්මැලිකම ඇඟ ඇතුලේ තියෙනවා. ඒ නිසා ඔයා සාර්ථක වෙන්න නම් ඔයාට කුඩාවට අරමුණක් තියෙන්න ඕනේ. මේ අරමුණට සැලැස්මක් තියෙන්න ඕනේ. මේ සැලැස්මට වැඩ කරන්න ඕනේ. ඔයා වැඩ කරන ගමන් මේක එන්ජොයි කරන්න ඕනේ. අනාගතය සඳහා ඔයා ආයෝජනයක් කරන ගමන් සාර්ථක නායකයෙක් විදියට ඉදිරියට යන්න ඕනේ. එතකොට අපි වටා ඉන්න අපේ ඉනර් සර්කල් එකේ ඉන්න කම්මැලියෝ ටික අපි අයින් කරන්න ඕනේ. අපිට හැමතිස්සෙම ඍණාත්මක දේවල් කියන මිනිස්සු අයින් කරන්න ඕනේ. අපිට සමාජයේ මොටිවේෂන් එකක් ගන්න පුළුවන්, ඉදිරියට යන්න පුළුවන් මිනිස්සු එක්ක ඔයාගේ ගමන යන්න ඕනේ. එහෙනම් ඔබ හැමෝටම මම කියන්නේ ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන නම් අද පටන් ගන්න. කුඩා දෙයකින් පටන් ගන්න, අරමුණක් ඇතුව වැඩ කරන්න. ඔයාගේ ජීවිතය සාර්ථක වෙන එක කිසි කෙනෙක්ට නතර කරන්න බෑ. සමහර වෙලාවට ඔයා ගන්න අයිඩියාස්, ඔයා ගන්න අලුත් අදහස් ගන්න අසාර්ථක වෙච්ච කෙනෙක්ගෙන් නම් ඔයාට කවදාකවත් ගොඩ යන්න බෑ. ඒ නිසා ඔබ සාර්ථක වෙන්න නම් ඔබ සාර්ථක වුණු මිනිස්සු කියන කතා බලන්න, එයාලා සාර්ථක වුණ හේතුව හොයාගන්න, වැඩි කාලයක් ඔයා වෙනුවෙන් කැප කරන්න. ඔයා වෙනුවෙන් කැප කරන්න. ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් කැප කරන්න. ඔයාගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් කැප කරන්න. හැම විනාඩියක්ම ඔයාගේ achievement වලට යනකම්, ඔයාගේ සාර්ථකත්වයට යනකම්, ඔයා achieve කරනකම් මේක ඔයාට අනිවාර්යෙන් මේ වැඩේ අත්හරින්න බෑ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ පතනවා. හැමෝම අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් හැමෝටම ජයග්‍රාහී දිනයක්. අපි ඊගා වීඩියෝ එකේදී හම්බ වෙනවා. හැමෝම channel එක subscribe කරලා අපිත් එක්ක රැඳී ඉන්න. අපි අලුත් දේවල් සමග ඉදිරියට ඔබ සම්බන්ධ කරගන්නවා. එහෙනම් ජයග්‍රාහී දවසක්.